2024 ප්‍රශ්නාංක 7 ප්‍රශ්නාංක 7 දීලා තියෙනවා 94ක් දීලා තියෙනවා. ඒ වගේ හැඩයන් තමයි පිළිවෙලින් අහන්නේ. මුලින්ම තියෙනවා iO3+ කියලා අණුවක්. හරි. අපි මේක ඇඳලා බලමු. iO3+. මේ වගේ එකකදී මධ්‍ය පරමාණුවට සාමාන්‍යයෙන් එන්නේ විද්‍යුත් ඍණතාවය අඩු මූලද්‍රව්‍යයක්. එතකොට මෙතනදී නම් අපිට ගන්න පුළුවන් ඔක්සිජනුයි අයඩිනුයි තියෙන්නේ. එතකොට ඔක්සිජන් වලට වඩා අයඩින් වල විද්‍යුත් ඍණතාවය අඩුයි. එයා මධ්‍ය පරමාණු විදිහට තියෙනවා කියලා හිතන්න පුළුවන්. එතකොට හැම තැනකදීම මේක හරියන්නේ නැහැ. ගොඩක් තැන්වලදී ඉතින් විද්‍යුත් ඍණතාවයේ අඩු මූලද්‍රව්‍යයක් තමයි මධ්‍ය පරමාණුවක් විදිහට හැසිරෙන්නේ. හරි. මෙතකොට මේක ඇඳහම අපි බලමු. සාමාන්‍යයෙන් ඔක්සිජන් සම්බන්ධ වෙන්නේ ද්විත්ව බන්ධන වලින් තමයි මධ්‍ය පරමාණුවට. ඒ විදිහට ඇඳලා බලමු වෙනසක් වෙයිද මොකද කියලා. මේ විදිහට සම්බන්ධ වෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා ධන ආරෝපණයක් ඇවිල්ලා. සාමාන්‍යයෙන් ඔක්සිජන් වලට ධන ආරෝපණයක් આવොත් ඒ අණු අස්ථායී වෙනවනේ. ඒතර මෙතනදී නම් අපිට හිතන්න පුළුවන් ඒ ධන ආරෝපණය ඇවිල්ලා තියෙන්නේ අයඩින් පරමාණුව මතට කියලා. එතකොට අපි මේක කොහොමද ගන්න කියලා ගත්තොත් එහෙම අර විධිමත් ආරෝපණය කියලා එකක් තියෙනවනේ. විධිමත් ආරෝපණය ගන්නේ දැන් අයඩින් සාමාන්‍යයෙන් එයාගේ සංයුක්තා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අරගන්නවා. එතකොට දැන් ওই විධිමත් ආරෝපණය හොයනකොට අපි විධිමත් ආරෝපණය ඉංග්‍රීසියෙන් කියන්නේ ෆෝමල් චාර්ජ් කියලානේ. එතකොට ඒක කෙටි කරලා FC කියලා කියමුකෝ. හරි. විධිමත් ආරෝපණය හොයන්නේ මෙයාගේ සංයුජ්‍යතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. මේ කියන්නේ එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. සංයුජ්‍යතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානෙන් අපි අඩු කරනවා එයාගේ දැනට තියෙන බන්ධන ගාන සහ يعني ඒකට සිග්මා බන්ධන, පයි බන්ධන ඔක්කොම එනවා. එයාගේ දැනට තියෙන බන්ධන ගානයි දැනට තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගාන. එකසර ඉලෙක්ට්‍රෝන ගාන. යුගල් නෙමෙයි ඉලෙක්ට්‍රෝන විදිහට තමයි මෙතනදී සලකන්නේ. ඉලෙක්ට්‍රෝන කියනම මම දාන්නම්කෝ. හරි. එතකොට මෙයාගේ ගත්තොත් එහෙම අපි මේ අයඩින් පරමාණුවේ ගත්තොත් එහෙම අයඩින් පරමාණුවේ දැනට එයාගේ සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එයාගේ දැනට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකක්වත් නැහැ. ඒ කියන්නේ එකසර ඉලෙක්ට්‍රෝන නැත. ඊට පස්සේ වටේට බන්ධන 6ක් තියෙනවා. එහෙනම් මෙතන බන්ධන ධන ඉලෙක්ට්‍රෝන නැහැ. හැබැයි බන්ධන තියෙනවා 6ක්. එතකොට උත්තරේ එනවා එකක් කියලා. මේක ධන එකක්. 7න් එකක් අඩු කරාම 6යි ධන එකක් නේ. ඒ කියන්නේ මේ ධන එක ආරෝපණය ලැබිලා තියෙන්නේ මෙන්න මේ තියෙන අයඩින් පරමාණුව මත. හරි. එතකොට අපි එයා ගත්තොත් එහෙම එයාගේ හැඩය එනවා තලීය ත්‍රිකෝණාකාර කියලා හැඩය එනවා. තලීය ත්‍රිකෝණාකාර කියලා හැඩය එනවා. ඊළඟ පරමාණුව බලමු. ඒක තියෙන්නේ NFCl2 කියලා. හරි. NFCl2. දැන් මම කිව්වනේ සාමාන්‍යයෙන් මධ්‍ය පරමාණු විදිහට එන්නේ විද්‍යුත් ඍණතාවය අඩුම එකක් කියලා. ඒ වුණාට ඒක හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ. දැන් මෙතනදී මධ්‍ය පරමාණුව වෙන්නේ නයිට්‍රජන්. ඒක අපිට මෙහෙම හිතා ගන්න පුළුවන්. දැන් විද්‍යුත් ඍණතාවයේ ෆ්ලෝරින්ගේ තමයි වැඩිම. ඊට පස්සේ නයිට්‍රජන්ගේ උතන වැඩි වෙන්න ඕනේ. හැබැයි ක්ලෝරින් දෙකක් තියෙනවනේ. ක්ලෝරින් දෙකක් තියෙන හින්දා ඒ දෙකටම මධ්‍ය පරමාණුවක් විදිහට හැසිරෙන්න බෑ. ඒ හින්දා මෙතනදී අපිට හිතන්න පුළුවන් එහෙනම් ඊළඟට විද්‍යුත් ඍණතාවයේ අඩුම මූලද්‍රව්‍ය වෙන්නේ නයිට්‍රජන්. එහෙනම් නයිට්‍රජන් මධ්‍ය පරමාණු විදිහට තියෙනවා කියලා හිතන්න පුළුවන්. එහෙම ගත්තොත් අපි ගමු මොකක්ද එන්නේ කියලා හැඩය. නයිට්‍රජන් තියෙනවා මධ්‍ය පරමාණු විදිහට. එයාට ෆ්ලෝරින් එකකුයි මම වටේ පරමාණු වල එකසර දාන්න යන්නේ නැහැ. දැන් මෙතන මධ්‍ය පරමාණු වෙනේ හැඩය අහන්නේ සාමාන්‍යයෙන්. එතකොට මේ වටේ පරමාණු වලට එකසර ඉලෙක්ට්‍රෝන වල දාන්න යන්නේ නැහැ. Cl. හරිද? දැන් මෙතනදී නයිට්‍රජන්ගේ අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැනේ. ඒතර ඒ නයිට්‍රජන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න අපි එකසර ඉලෙක්ට්‍රෝන වල දාන්න. එතකොට මෙයාගේ හැඩය ගත්තොත් එහෙම ත්‍රිආනත පිරමීඩ තමයි එන්නේ. මෙයාගේ හැඩය ත්‍රිආනත පිරමීඩ. හරි. ඊළඟට බලමු තුන්වෙනියට මොකක්ද තියෙන අණුව කියලා. තුන්වෙනියට තියෙනවා F3ClO2 කියලා අණුවක්. F3ClO2. හරි. මෙතනදී ක්ලෝරින් වෙන්න ඕනේ මධ්‍ය පරමාණු වෙන්නේ. එතකොට එහෙනම් ක්ලෝරින් මධ්‍ය පරමාණු විදිහට තියෙනවා. ඊට පස්සේ
ෆ්ලෝරින් 3ක් බැඳිලා තියෙනවා සහ ඔක්සිජන් 2කුත් බැඳිලා තියෙනවා. අපි මුලින්ම මේ ඔක්සිජන් 2 දාගමු. ඔක්සිජන් 2 දාගන්න. මම කියන ඔක්සිජන් සාමාන්‍යයෙන් ඩබල් බොන්ඩ් වලින් එන්නේ කියලා. අනිත් එක මේකේ ආරෝපණ නැති වෙනකොට එයාලගේ අර දැන් ඔක්සිජන්ගේ සංයුජතාවය 2යිනේ. ඒතකොට එයාගේ සංයුජතාවයට හරියන්න බන්ධන ගානක් දාන්න පුළුවන්. ඊට පස්සේ ෆ්ලෝරින් 3ක් තියෙනවා. ෆ්ලෝරින් 3 මේ විදිහට සම්බන්ධ කරනවා. හරි. එහෙනම් එතකොට මේ අණුවේ හැඩය ඇවිල්ලා ත්‍රියානත ද්විපිරමීඩාකාර හැඩයක් තමයි තියෙන්නේ. මෙයාගේ හැඩය ගත්තොත් එහෙම ත්‍රියානත ද්විපිරමීඩාකාර හැඩයක්. හරි. අවසාන අණුව මොකද්ද කියලා බලමු. අවසාන අණුව ගත්තොත් එහෙම F3BrO- කියලා තමයි තියෙන්නේ. එතකොට ඒකෙත් ඉතින් මධ්‍ය පරමාණු වෙන්න ඕනේ Br එකක්. ඊට පස්සේ මෙතනදී අපි සාමාන්‍යයෙන් දැන් විද්‍යුතයෙන්දායේ වැඩිම මූලද්‍රව්‍ය මේ තියෙන තුنين ෆ්ලෝරින්නේ ඊළඟට ඔක්සිජන්. හැබැයි මෙතනදී ඍණාරෝපණය ඒ කට්ටියට නෙමෙයි යන්නේ. දැන් මෙතනදී ගත්තොත් එහෙම ෆ්ලෝරින් 4ක් තියෙනවා. ෆ්ලෝරින් 4 මේ වගේ හදගමු. ෆ්ලෝරින් 4 මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ ඔක්සිජන් එකක් ඩබල් බොන්ඩ් එකකින් ඇඳ ගන්නවා. එතකොට අපි බලමු මෙයාගේ විධිමත් ආරෝපණය දැන් ඍණාරෝපණයක් එන්න ඕනේනේ. ඒ ඍණාරෝපණය දැන් ඉතුරු වෙන්නේ ඉතින් බ්‍රෝමීන් විතරයි. බ්‍රෝමීන්ට දානවා. ඒ කියන්නේ මෙයාට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් එන්න ඕනේ. එතකොට මෙයාගේ දැන් බ්‍රෝමීන් වටේට ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. සංයුත ඉලෙක්ට්‍රෝන 7යි. හැබැයි දැන් මෙතනදී බන්ධන වලින් එක ගානේ ඉලෙක්ට්‍රෝන 6කුයි එකසර ඉලෙක්ට්‍රෝන යුගලෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් එක්ක ඔක්කොම ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. 7ක් තියෙන්න ඕන එක්කෙනාගෙන් දැන් එක ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුරත් එක තියෙනවා. ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා ඍණාරෝපිතයි. එතකොට මෙතනදී මෙයාට එහෙනම් වැඩිපුර එක ඍණාරෝපණයක් වෙලා තියෙනවා. නැත්නම් අපිට මේ සමීකරණයට ආදේශ කරලා බලන්න පුළුවන්. මෙයාගේ වටේට තියෙනවා 7ක්. හැබැයි දැන් තියෙනවා 8ක්. 7 ඍණ 8 සමානයි ඍණ 1ක් කියලානේ ඉන්නේ. එතන ඍණක ආරෝපණය වෙලා තියෙන B-ට. එතන මෙයාගේ හැඩය ගත්තොත් එහෙම එයාගේ හැඩය ඇවිල්ලා සමචතුරස්‍රාකාර පිරමීඩ හැඩයක් තමයි තියෙන්නේ. හරි මම ලියන්න යන්නේ. එතකොට අපි උත්තරේ බැලුවොත් එහෙම මුලින්ම අපිට තියෙන්න ඕනේ තලීය ත්‍රිකෝණාකාර ත්‍රියානත පිරමීඩ ත්‍රියානත දෙවිරමිඩාකාර තලීය සමචතුරස්‍රාකාර පිරමීඩිය. උත්තර අංක 5. හරි. මෙතනදී සාමාන්‍යයෙන් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් අපි පළවෙනි අණුවම දැන් පළවෙනි අණුව ඇඳලානේ. ඇඳලා ඒකේ හැඩයක් ලියාගත්තා. එතකොට අපිට මේ උත්තර ටික චෙක් කරන්න පුළුවන්. පළවෙනියටම මෙන්න මේ තලීය ත්‍රිකෝණාකාර හැඩයේ තියෙන උත්තර කීයක් තියෙනවද කියලා. එහෙම බැලුවොත් එහෙම උත්තර දෙකයි තියෙන්නේ. පළවෙනි උත්තරේ සහ පස්වෙනි උත්තරේ. ඊට පස්සේ හරි. ඒතර අනිත් ඔක්කොම අයින් වෙනවනේ. ඉතුරු වෙන උත්තර දෙක වෙන් කර ගන්නකොට මෙහෙම දේවල් කරන්න පුළුවන්. දැන් ඒකේ දෙවනියට තියෙන්නේ දෙවනි එකේ තියෙන හැඩය ත්‍රියානත පිරමීඩාකාර කියලානේ. එතකොට දෙවෙනියට තියෙන පළවෙනි උත්තරේ දෙවෙනියට තියෙන ත්‍රියානත පිරමීඩාකාර කියලා පස්වෙනි උත්තරේ දෙවෙනියට තියෙන ත්‍රියානත පිරමීඩාකාර කියලා. එහෙනම් ඒක චෙක් කරන්න ඕනේ නැහැ. ඊළඟට තියෙනවා තුන්වෙනි එකේ පළවෙනි يعني තුන්වෙනියට තියෙන හැඩවල පළවෙනි උත්තරේ තියෙනවා සමචතුරස්‍රාකාර පිරමීඩය කියලා. ඊට පස්සේ පස්වෙනි උත්තරේ තියෙනවා ත්‍රියානත ද්විපිරමීඩාකාර කියලා. එහෙනම් අපි තුන්වෙනි අණුව ඇඳලා බලනවා එයාගේ තියෙන හැඩය මොකක්ද කියලා. අන්න එතනින් උත්තරේ ලේසියෙන්ම වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අර ඔක්කොම ඇදලා ගත්තත් කමක් නැහැ. අර විදිහට වෙන් කරලා ගත්තත් කමක් නැහැ. ඉතින් මෙහෙම අර දෙකක් විතරක් චෙක් කරලා උත්තරයක් ගන්න එක ෂුවර් නැත්නම් හතරම මේ ඉක්මනට ඇදලා හැඩ ටික අරගන්නවා නම් ඒක වඩා හොඳයි. ඒතර උත්තර අංකය අංක 5.